ගුවන් Ravi 46 එඩි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා වගේම welcome. This will be my second episode of how to speak English by using phrases. This will be my second episode of this. Phrases භාවිතයේ අද මොකද්ද මම කතා කරන්න යන්නේ. Phrases වලදී මම කතා කරා මගේ first episode එක විදියට කොහොමද භාවිතා කරන්නේ I want you to කියන phrase එක. ඒක බැලුවේ නැත්නම් අනිවාර්යයෙන්ම මම description එකේ මම link එක දාලා තියෙනවා. ගිහලා ඒක අනිවාර්යෙන් බලන්න. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ phrase එක තමයි maybe කියලා කියන්නේ. maybe. කොයි වගේ තැන්වලදී මේ maybe එක පාවිච්චි වෙන්නේ? අවස්ථාවලදීද අපි මේ maybe කියන phrase එක භාවිතා කරන්නේ. maybe මේක තනි වචනයක් නෙවෙයි වචන දෙකක්. මේ maybe කියන phrase එක භාවිතා කරන්නේ වර්තමානයේ තුල අපි ගෙස් කරලා සිද්ධ කරන ක්‍රියාවලිය සඳහා. ඒ කියන්නේ වර්තමානයේ තුල අපි අනාවැකි පළ කරන සමහර සිදුවීම් ගැන. තේරුණේ නැහැ මොකද්ද කියලා. ඉන්න මම කියන්නම්. එන්න මාත් එක්ක වීඩියෝ එකට යන්න. එක්සැම්පල් එක මම කියලා දෙන්නම්. මේ මම ඉස්සෙල්ලා කිව්ව දැන් maybe කියන්නේ අපි දැන් වර්තමානයේ තුල කරන අපි අනාවැකි පළ කරන වාහස ඇතම් සිදුවීම් තියෙනවා. ඒ කියන්නේ මොනවද? අපි එනවා ඇති, කනවා ඇති, නිදි ඇති, මොකක් හරි කරනවා ඇති. මේ කියන්නේ ඔය ඇති කියලා අන්තිමට ඉවර කරන දේවල් තියෙනව නේද? අන්න ඒ වගේ තැන් වලට තමයි මේ maybe කියන phrase එක භාවිතා කරලා අපි වාක්‍ය නිර්මාණය කරන්නේ. as first example එක විදියට මම අරගෙන තියෙනවා අපිට කියන්න පුළුවන් දැන් රෑ 11ට විතර අපිට මොන හරි දැනගන්න ඕනේ යාළුවෙක්ගෙන්. අපි ගන්න යට කෝල් එකක්. කෝල් රින්ග්ස් යනවා බට ආන්සර් නැහැ. අපි කියනවා කාට හරි යා නිදි ඇති. එයා නිදි ඇති. මේක ඔහු වෙන්නත් පුළුවන් ඇය වෙන්නත් පුළුවන්. මම මේක ඔහු කියලා ගන්නම්. ඔහු නිදි ඇති. He may be sleeping. He may be sleeping. He may be sleeping. ඔහු නිදි ඇති. භාවිතා කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ දැනක් තමයි maybe කියන වචනයට පස්සේ අනිවාර්යෙන් ක්‍රියාපදයක් එන්න ඕනේ. ක්‍රියාපදය අගට ing form එකතේ විය යුතුමයි. ing form මේක ක්‍රියාමූලෙන් නෙවෙයි මේක ing form එකෙන් තමයි අපි තියන්නේ. මොකද අපි මේක වර්තමානයේ තුල අපි මේ ගෙස් කරලා කරන ක්‍රියාවලියක් මේක සිද්ධ වෙන හින්දා. මම අරගෙන තියෙනවා. හිතන්න දැන් කට්ටිය එකතු වෙලා ඉන්නවා ට්‍රිප් එකක් යන්න. ස්ටේෂන් එකේ ඉන්න කෝච්චි යන්න හිතාගෙන ඉන්නේ. එක් බලාගෙන ඉන්නවා එක්කෙනෙක් නැහැ. දැන් අපි කියනවා මම මේ කවුකෝ අහවලා නැහැ. කෝ කමල් නැහැ. මම ඒතකොට අපි කියන පොඩ්ඩක් ඉන්න කමල් ඒවි. just wait මචං. he may be coming on the way. he may be coming on the way. පොඩ්ඩක් ඉන්න මචං. කමල් මගේ එන වෙති. එයා මගේ එන වෙති. කියන්නේ මේකදී ඔහු හෝ ඇය වෙන්න පුළුවන් අර ඉස්සෙල්ලා කිව්වා වගේම he may be coming on the way. ඔහු මග එනවා ඇති. තුන්වෙනි එක්සැම්පල් එක අද දවසට හිතන්න අපි දැන් දවල් 12ට විතර යනවා අපි ඔෆිස් එකකට මොකක් හරි වැඩක් කරගන්න. එතනදී ඒ සීට් එකේ ඒ පුද්ගලයා නැහැ. හිතන්න දැන් සීට් එකේ පුද්ගලයා නැහැ. අපි හිතනවා දවල් 12 ඉන්න වෙලාව එයා ලන්ච් එකට ගිහින් නැති. එයා ලන්ච් ගන්නවා ඇති. අපි මේ කොහොමද කියන්නේ? he may be taking his lunch. He may be taking his lunch. extra point එකක් මට මෙතන මෙන්ෂන් කරන්න අවශ්‍යයි. ඒකදී මම his lunch කියලා මම කිව්වේ මේක lunch කියන එක නිකම්ම අපි කියන්නේ නැතුව my lunch මගේ lunch එක. his lunch ඔහුගේ lunch එක. your lunch ඔයාගේ lunch එක. මේකදී lunch කියන වචනයට කලින් මම අයිතිය ප්‍රකාශ කිරීමක් කරා. මගේ lunch එක හෝ එයාගේ lunch එක හෝ ඔබේ lunch එක. මේකදී lunch කියන දේ නිකම්ම භාවිතා කරන්නේ නැතුව එන්නේ මම කිව්වා වගේ ඔහුගේ lunch එක, ඔයාගේ lunch එක, මගේ lunch එක. ඒ විදිහට පාවිච්චි කරන්න. මේක එක්ස්ට්‍රා පොයින්ට් එකක්. මම හිතනවා මේක හරි කූල් පාර්ට් එකක් මේක ගන්න ඇති කියලා. අද දවසේ බෝනස් එක්සැම්පල් එක කියන්නේ අද ලාස්ට් එක්සැම්පල් එක අපි කොහොමද දැන් කියන්නේ? දැන් හිතන්න දැන් යාළුවෝට එකතු වෙලා සෙල්ලම් කරනවා. හරිද? එක්කෙනෙක් නෑ මෙතන. දැන් එක්සෑමුත් කිට්ටුයි. හැබැයි මේ කට්ටිය සෙල්ලම් කරනවා එක්සෑමුත් කිට්ටුයි.
දැන් එක යාළුවෙක් නැහැ. අපිට කියන්න පුළුවන්. එතකොට දැන් එක්සෑම් කිට්ටුවේනේ. එයා පාඩම් කරන්න ඇති මහන්සි වෙලා. He may be studying hard. He may be studying hard. ඔහු මහන්සි වෙලා පාඩම් කරනවා ඉතින්. එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා අද තිබ්බ පැටර්න් එක ඔයාලා අල්ලගන්න ඇති කියලා අද ප්‍රේස් එක. එක්සාම්පල් ටිකත් එක මම කියලා දුන්නේ. හරි thank you මේ වීඩියෝ එක බැලුවට. මොකක් හරි doubts තියෙනවා නම් අනිවාර්යෙන් යට කමෙන්ට් කරන්න. මම මේක doubts ටික මම ක්ලියර් කරලා දෙන්න next time. මේ වගේ වීඩියෝ එකක් අරගෙන අපෝ එනකම් අනිවාර්යෙන් මේක use ගන්න. I need you to use this. See you guys in the next video. Have a nice day.